මේ කොටසේ අපිට තියෙන්නේ මේ අර අපි කලින් කතා කරපු දීමේ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම කියන කෑල්ල. එතකොට කලින් කතා කරපු ටික තේරුණා නේද හරියට? අපි මුලින් බලමු කොහොමද මේ දීමේ සංඛ්‍යා එකතු කරන්නේ කියලා. එතකොට මේකේ මුලින්ම ගණිතරාම භාවිතා කරලා බලමු කොහොමද මේක සුළු කරන්නේ කියලා. එතකොට මේකේ දීමේ කියන එකේ මම කියවන ඉලක්කම් දෙකයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ 0යි 1යි විතරයි තියෙන්න පුළුවන්. එතකොට මේ ඝනකරාම ගත්තොත් එහෙම එතකොට ඒ වගේ මේ තියෙන්න පුළුවන් බෝල උපරිම එකයි තියෙන්න පුළුවන් එක කූරක. එක බෝලයක් තියෙනවා නැත්නම් බෝලයක් නැහැ. ඒ වගේ තමයි මේක මේ ඒ වගේ නීතියක් මේකේ තියෙනවා. ඇයි ඒ? දීමේ කියද්දි සංඛ්‍යා දෙකයිනේ භාවිතා කරන්නේ. එතකොට 0යි 1යි විතරයි. දෙක කියලා එකක් තිබ්බ නැහැනේ. එක තියෙන්නේ 0.1යි විතරයි. එතකොට එකක් තිබ්බොත් එක බෝලයක් දානවා. 0 නම් බෝල නැහැ. එතකොට මේක දීලා තියෙන එක සුළු කරලා බලමු. 1.1 දෙවෙනි පාදයෙන් ලියලා තියෙන එක. ඒකට එකතු කරන්න කියනවා 1.2. අපි දැන් මේ ඝනකරාම වලින් බලාගමු. කොහොමද ලියලා තියෙන්නේ? 1.1 දෙකේ පාදයෙන් ලියලා තියෙන ඝනකරාම වලින් අර කලින් ගන්නපු විදිහට ලියාගත්තාම මේ පැත්තේ එකකින් කියන්නේ දෙකේ බිඳුවෙනි බලය. බිඳුවෙන් කියන්නේ දෙකේ පළවෙනි බලය. මේ පැත්තකින් කියන්නේ දෙකේ දෙවෙනි බලය. එතකොට මේ විදිහට ලියාගත්තාම දෙකේ බිඳුවෙනි බලය කීයක් තියෙනවද? එකක් තියෙනවා. එතකොට එක බෝලයක් යනවා. දෙකේ පළවෙනි බලය කීයක් තියෙනවද? බිඳුවයි. එතකොට ඒකට බෝල දාන්නේ නැහැ. ඊපස්සේ දෙකේ දෙවෙනි බලය කීයක් තියෙනවද? එකක් තියෙනවා. ඒ කියන්නේ එක බෝලයක් එනවා ඒකට. ඊට පස්සේ මේ දෙවෙනි සංඛ්‍යාව බලමු 1.2. එතකොට ඒක ලියාගත්තාම කොහොමද? මේ පැත්තේ ඉඳන් ලියාගත්තාම දෙකේ බිඳුවෙනි බලනේ. දෙකේ බිඳුවෙනි බල නැහැ. දෙකේ පළවෙනි බල එකක් තියෙනවනේ. ඒකින්ද එක බෝලයක් දාගත්තා. එතනින් එහාට බලමුකුත් නැහැනේ. ඒකින්ද බෝල දාගන්නේ නැහැ. දැන් මේ දෙක ඝනකරාම වලින් එකතු කරාම කොහොමද? ඉස්සරහම දෙකේ බිඳුවෙනි බලේ මේ දෙකේ බිඳුවෙනි බලයට එකතු කරා. මේ පැත්තේ එකක් තියෙනවා. මේ පැත්තේ මොකුත් නැහැ. එතකොට මේ දෙක එකතු කරපුවාම එක රවුමයිනේ තියෙන්නේ. එක බෝලයයි ඉන්නේ. එතකොට හරි. දැන් එතකොට දෙකේ පළවෙනි බල ගත්තොත් එහෙම මේ පැත්තේ දෙකේ පළවෙනි බල එකක් තියෙනවා. මේ පැත්තේ නැහැ. ඒ දෙක එකතු කරපුවාම කීයද? එතකොට මේ පැත්තේ නැහැ. මේ පැත්තේ එකක් තියෙනවා. එතකොට එකයිනේ. උපරිම තියෙන්න පුළුවන් එකයි කියලා මම කියවනේ. ඊට පස්සේ මේ දෙකේ දෙවෙනි බලයට මේ දෙකේ දෙවෙනි බලය එකතු කරනවා. මේ පැත්තේ කීයක් තියෙනවද? එකක් තියෙනවා. අනිත් පැත්තේ නැහැ. එතකොට ඒකට එකතු කරපුවාම කීයද? එක බෝලයයි එන්නේ. එතකොට එකතු කරපුවාම මෙන්න මේ වගේ කන්නේ එන්නේ. එතකොට ඒක අපි ලියාගන්නේ කොහොමද? දෙකේ බිඳුවෙනි බල එකක් තියෙනවා. දෙකේ පළවෙනි බල එකක් තියෙනවා. දෙකේ පළවෙනි බල එකක් තියෙනවා. දෙකේ දෙවෙනි බල එකක් තියෙනවා. ඊට පස්සේ යටින් දෙක කියලා ලියා ගන්න. මෙන්න මේ විදිහට තමයි එකතු කරපුවාම එන්නේ. දැන් අපි මේ වගේ ගානක් දුන්නාම මේ ඝනකරාම දැන් ඉන්න බෑනේ. ඒකින්ද අපි මේක ලේසි ක්‍රමයක් බලමු. දැන් මේ වගේ සංඛ්‍යා දෙකක් දුන්නාම අපි ඒක ඉස්සෙල්ලා පිළිවෙලට ලියාගමු. 1යි 0යි 1 ඒකට එකතු කරනවා 0යි 1 මේ වගේ යටට ලියා ගන්නවා. එතකොට හැම වෙලේම මේ පැත්තෙන් තමයි පටන් ගන්න. මෙතන දෙකේ බිඳුවෙනි බල, මෙතන දෙකේ පළවෙනි බල, මේක දෙකේ දෙවෙනි බල. එතකොට ඒවා පිළිවෙල තමයි එකතු කරන්නේ. එතකොට මම කියවනේ මේකේ හැම වෙලාවෙම තියෙන්න පුළුවන් 1.0 විතරයි. දෙකක් වෙන්න බෑනේ. එතකොට 1.0 එකතු කරපුවාම කීයද? 1යි. මෙතන 0.1 එකතු කරපුවාම කීයද? 1යි. මෙතන 1යි. මෙතන 0යි. මොකුත් නැහැනේ. කීයද? 1යි. මෙන්න මේක තමයි උත්තරේ. දැන් අපි බලමු. දැන් හිතමුකෝ අපි මෙතන 0 වෙනකොට එකක් තිබ්බා කියලා. එතකොට 1යි මේකයි එකතු කරපුවාම 2නේ එන්නේ. ඒ වගේ එන ගානක් බලමු කොහොමද හදන්නේ කියලා. මේ ගාන හදලා බලමු. මේක කියනවා 1.1 දෙවෙනි බලයට එකතු කරන්න ඕනේ 1. එතකොට 1.1 ඝනකරාම වලින් හදාගත්තාම කොහොමද? දෙකේ බිඳුවෙනි බල එකක් තියෙනවා. දෙකේ පළවෙනි බල නැහැ. දෙකේ දෙවෙනි බල එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේක කියලා තියෙන්නේ
එක විතරයි තියෙන්නේ. එතකොට දෙකේ බිඳුවෙනි බල විතරයි තියෙන්නේ. අනිත් ඒවා මොකුත් නැහැ. ඊට පස්සේ දැන් මේ දෙක එකතු කරන්න එපා. දැන් දෙකේ බිඳුවෙනි බල ටික ඉස්සෙල්ලා එකතු කරලා බලමු. දෙකේ බිඳුව. මේ පැත්තේ දෙකේ බිඳුවෙනි බල එකක් තියෙනවා. මේ පැත්තේ දෙකේ බිඳුවෙනි බල එකක් තියෙනවා. දැන් එතකොට කොහොමද ගණකරා මොඩ දැම්මම මේ බෝලේ එකතු කරපුවාම බෝල දෙකක් එන්නේ බෑ. හැබැයි මම මුලින්ම කිව්වා මේකේ තියන්න පුළුවන් උපරිම ගාණ එකයි කියලා. එතකොට අපිට මේ වගේ බෝල දෙකක් තියාගන්න බෑ. ඒ නිසා මොකද්ද කරන්න? මේ පැත්තට බෝල දෙකක් આવත් එහෙම මේ පැත්තට අරන් යන්න. එතකොට අරන් යද්දි මේ බෝල දෙක එක බෝලයක් වෙනවා. ඒ කොහොමද? මෙතන තියෙන දෙකේ බිඳුවෙනි බලේ තියෙන ඒවා එකයි. මෙතන තියෙන දෙකේ බිඳුවෙනි බලේ ඒවා එකයි. එකතු වුණාම මෙතන කීයක් එනවද? මෙතනට එනවනේ දෙකේ බිඳුවේ දෙකක්. එතකොට මෙතන හරිනම් බෝල දෙකක් එනවා. මෙතන බෝල දෙකක් එන්නේ. හැබැයි මම කියන්නේ මේකේ තියෙන්න පුළුවන් හැම වෙලේම එක බෝලයක් කියලා. ඒ කියන්නේ ඉලක්කම් දෙකකින් තියෙනවා එක බිඳුව එක එක. එතකොට දෙකක් තියෙන්න බෑ. එතකොට ඒකට අපි මොකද්ද කරන්නේ? මේ දෙකම එකතු කරලා අපි මේ පැත්තට අරන් යනවා. එතකොට මේ පැත්තට අරන් යද්දී මේ දෙකේම එකතු වුණාම එක බෝලයයි තමයි මේ පැත්තට එන්නේ. ඇයි? බලන්න දැන්. මෙතන දෙකේ බිඳුව. ඒ බිඳුව. මෙතනත් දෙකේ බිඳුව තියෙනවා. ඒ දෙක එකතු කරපුවම කීයද? දෙකේ බිඳුව කියන්නේ කීයද? එකයි. නෑ එකයි. මෙතනත් දෙකේ බිඳුව කියන්නේ එකයි. එකයි එකතු කරපුවා දෙකයි. දෙක කියන්නේ දෙකේ පළවෙනි බලය සමානයි දෙකයි. ඒකට දැන් තේරෙනවා. ඇයි මේ පැත්තට දෙකක් නේ කියලා. මේ දෙකේ බිඳුව දෙකක් එකතු වුණාම එන්නේ කියන උත්තර දෙකයි. ඒක නිසා මේ පැත්තට යද්දි එක බෝලයක් එනවා. හරිනේ. එකක් ආවනේ. අනිත් එක එකතු කරලා බලන්න. එතකොට මෙතන තියෙනවා දෙකේ එකේ බිඳුවයි. මොකුත් නැහැ. දෙකේ එකේ බිඳුව. එතන මොකුත් නැහැ. මොකද කලින් ආපු එක තියෙනවා. ඊට පස්සේ මෙතන දෙකේ බලවල තියෙන එකයි. මෙතන දෙකේ බලවල කීයක් වද නැහැ. මේ දෙක එකතු කරපුවාම කීයද මෙතනට එන්නේ? එකයිනේ. මෙතන එකක් තියෙනවා. මෙතන බිඳුවයි. එතකොට මෙතන එකක් එනවා. අපි මේ ටික පාඩට ලියාගෙන ඉස්සෙල්ලා බලමු කොහොමද එකතු කරන්න කියලා. කීයක් තියෙනවද? එකයි බිඳුවයි එක ඒක දෙකේ පාදෙන් ලියලා තියෙන එකට එකතු කරන්න කියන්නේ කීයක්ද? එකයි දෙකයි මම කියන්නේ දෙකක් තියාගන්න බෑ කියලා. එතකොට මොකද්ද කරන්නේ? ඒ දෙකම අනිත් පැත්තට යනවා. එතකොට මෙතන කීයද එන්නේ? බිඳුවයි. එතකොට මෙතනට අපි කීයක් ආවද? මෙහෙම ආපු කීයක් ආවද? මෙහෙම දෙකන්නේ. මේ පැත්තට යද්දි කීයද? එකයි. අයියේ කියලා මම කලින් කිව්වා. එතකොට මේ එකයි මේ බිඳුවයි කීයද? මෙතන එන්නේ එතකොට එකයිනේ. මෙතන බිඳුවයි තියෙන්නේ මෙතන බිඳුවයි. එතකොට මේ එකයි මේ බිඳුවයි එකයි. එතකොට මේ එකයි මේ බිඳුව එකතු කරනවා මෙතනත් එක. උත්තරේ හරිනේ. එකයි බිඳුව දෙක. මේක තමයි උත්තරේ. ඊට පස්සේ එන්නේ පල්ලෙහා දෙන උදාහරණ දෙකක් බලමු. මුලින් මේක බලමුකෝ. ඒ කීයද කියන්නේ? එකයි බිඳුවයි එක දෙකේ පාදින් ලියලා තියෙන එක එකතු කරන්න කියනවා කීයද? එකයි බිඳුවයි එකයි. එකතු කරලා බලන්න. එකයි කීයද? දෙකයි. හැබැයි අපිට මේ පැත්ත දෙකක් තියාගන්න පුළුවන් බෑනේ. ඒකෝ අපි මේ පැත්තට අරගෙන යන්න ඕනේ දෙක. ඊට පස්සේ මේ පැත්තෙන් දෙකක් මේ පැත්තට අරන් යද්දි කීයක් වෙනවද? එකක් වෙනවනේ. එතකොට මෙතන එකයි. එතකොට මේ පැත්තේ කීයද අපි දන්නේ? මෙතන බිඳුවයි. මෙතන ආපු දෙක අපි මේ පැත්තට අරන් ගියා. එතකොට එකයි නෙවෙන්නේ. එතකොට මෙතන බිඳුව වෙනවා. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. ඒකයි මෙතන බිඳුවයි. කීයද එතකොට? එකයි. එතකොට ඊටු මොකද නැහැ. ඊට පස්සේ මෙතන එකයි එකතු කරපුවම කීයද? දෙකයි. දෙකක් ලියන්න පුළුවන් නේද? එතකොට ඒක මොකද්ද කරන්නේ? ඒකත් මේ දෙකත් මේ පැත්තට අරන් යනවා. එතකොට කීයක්ද වෙන්නේ? මෙතන එකක් වෙනවනේ. මෙතන එතකොට බිඳුවයිනේ මේ දෙක එකතු. දැන් ඊට පස්සේ මෙතන බලන්න. මෙතන එකක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. එතකොට එකේ ඔක්කොම කීයක් තියෙනවද? එකේ තුනක් තියෙනවනේ.
හැබැයි ඒතකොට අපිට මෙතන යට ලියා ගන්න පුළුවන්. උපරිම ඉලක්කම කියලා එකනේ. එතකොට මෙතන එකේ තුනක් තියෙන ඉන්න අපි මොකද්ද කරන්නේ? එකක් ලියාගන්න. එකක් ලියන්න පුළුවන්. එතකොට තමයි කීයක් ඉතුරුද? දෙකක් යන මේ පැත්තට. ඒ කියන්නේ මෙතන මේ පැත්තේ තියෙන මේ පැත්තේ තිබ්බ තුنين අපි එකක් මෙතන ලියාගත්තානේ එක. ඊට පස්සේ තව දෙකක් ඉතුරුනේ. ඒ දෙක යවනවා මේ පැත්තට. එතකොට මේ දෙක මේ පැත්තට යවද්දි කීයද වෙන්නේ? එකක් වෙනවනේ. එතකොට මේ එකයි එකතු කරලා. එතකොට කීයද? දෙකයිනේ. මෙතන බිඳුවනේ තියෙන්නේ. එතකොට දෙකක් ලියන්නත් බෑ අපිට. ලියන්න කීයද එතකොට? එතකොට ඒ දෙක අපි කෙලින්ම යවලා අනිත් පැත්තට. මෙතන කියලා ලියන්නේ එතකොට බිඳුවයිනේ. එතකොට මෙතන දෙක ආයේ මේ පැත්තට ගියපුවම කීයද? එකයිනේ. එතකොට ඒක ලියන ඉස්සරහ. මේක තමයි උත්තරේ. තේරුණාද? හරි කියන්නේ. ආයි බලමු මේක හදන විදිහ. මේක නිකන් මේකයි එකතු කරපුවම කීයද? දෙකයිනේ. දෙකක් ලියන්න පුළුවන් අපිට බෑ. ලියන්න පුළුවන් 0.1. ඒකට මෙතන දිහට යන්න බැරි හින්දා මේ දෙක මේ පැත්තට යනවා. එතකොට කීයද වෙන්නේ? 1යි. එතකොට මෙතන කීයක්වත් ඉතුරු නැහැ. මෙතන 0. මෙතන 1යි. මෙතන 0යි. මෙතන 0යි කීයද? 1යි. හරිද? ඊට පස්සේ එහා පැත්තේ මෙතන 1යි මෙතන 1යි කීයද? 2යි. දෙකක් ලියන්න පුළුවන් මෙතන බෑ. ඊට පස්සේ මේ දෙක අනිත් පැත්තට යනවා. අපි එතකොට ඒක එකක් වෙනවා. මෙතන 0. මෙතන තිබ්බ දෙක අනිත් පැත්තට යවනවා. එතකොට කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන බලන්න. මෙතන 1යි. මෙතන 1යි. මෙතන 1යි. තුනක් තියෙනවා. එතකොට අපි එහා පැත්තට යවන්න පුළුවන් 2යිනේ. එතකොට මේ පැත්තට යවනවා 2. 3ෙන් 2. එතකොට මෙතන මේ තුනෙන් කීයක් ඉතුරු වෙනවද? එකක් ඉතුරු වෙනවා. එතකොට මේ පැත්තේ දෙකක් මෙහාට ආවනේ. එතකොට ඒ කීයක්ද වෙන්නේ? 1යි. එතකොට මේකයි කීයද එකතු වෙනවා? 2යි. එතකොට දෙකක් ලියන්න බෑ. එතකොට ඒ දෙක අනිත් පැත්තට යනවා. එතකොට කීයද වෙන්නේ? 1යි. තේරුණාද? මේකයි එකතු වෙනවා 2යිනේ. එතකොට දෙකක් මෙතන ලියන්න බෑනේ. එතකොට ඒ දෙක ආයෙ එහා පැත්තට යනවා. ඒක එහා පැත්තට යද්දී ආයෙ එකක් වෙනවා. එතකොට මෙතන ගියේ 0යි. මෙතන එහා පැත්තට යවුවේ 1යි. මේක තමයි එතකොට උත්තරේ. මේ දෙවෙනි ගානක් බලමු. ඒක මොකක්ද කියන්නේ? 1යි 0යි. එකතු කරන්න කියන 1. දෙකේ පාදින් තමයි ලියන්නේ. කොහොමද එකතු කරපුවා? 0යි 1යි. ඊට පස්සේ 1යි 2. දෙකක් ලියන්න පුළුවන් නේද? ඒක මේ පැත්තට යනවා කියලා දෙකක් වෙනවා එතකොට. මෙතන කීයද 0. මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි. 3යි. 3න් කීයද මේ පැත්තට යන්නේ? 2යිනේ යවන්නේ. ටිකක් මේ පැත්තට යවද්දී කීයක් වෙනවා? 1ක් වෙනවා. මේ පැත්තේ දෙකක් මෙහාට යවද්දී 1ක් වෙනවානේ. ඊට පස්සේ මෙතන 3ෙන් 2ක් යවුවා. කීයක් ඉතුරු වුණාද? 1ක් ඉතුරු වුණා. ඊට පස්සේ මෙතන 1ක් යවුවා. මේ පැත්තෙන් අපි දෙක 1ක් වුණානේ. එතකොට මේකයි කීයද? 2යි. දෙකක් ලියන්න පුළුවන් නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒක මේ පැත්තට යනවා. දෙකක් මේ පැත්තට යනවා. ආයෙ මෙහාට කීයක් දෙන්න? එකක් එනවනේ. එතකොට මෙතන කීයක්වත් ඉතුරු නැහැ. මෙතන 0යි. මෙතන 1යි. යට කීයක්වත් නැහැ. 1යි. තේරුණා නේද? එතකොට මේ එකතු කරද්දී මෙන්න මේ සම්බන්ධ තුන දැනගත්තාම ඔබට මැති. බලමු ආද. 0යි 1යි එකතු කරපුවාම කීයද? එකම. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක 1යි එකතු කරපුවාම කීයද? 2යි. හැබැයි දෙකක් ලියන්න බෑ. තියෙන්න පුළුවන් උතරින් ගන්න 1යි. එතකොට ඒක එහා පැත්තේ දෙකේ බලයට අරන් යනවා. දැන් එතකොට මොකද්ද? එකක් වෙනවා. ඒ එකක් වෙන්නේ කියලා තේරුණා නේද කලින්? දැන් දෙකේ බිඳුවෙනි බල. අපි කියමුකෝ මේ දෙකේ බිඳුවෙනි බල කියන්නේ. එතකොට දෙකේ බිඳුවෙනි බල 1යි 2යි. දෙකක් තියෙනවා. එතකොට දෙකේ බිඳුවෙනි බල දෙකක් කියන්නේ දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. මේක 1යි. උත්තරේ කියන්නේ එතකොට 2යි. එතකොට 2යි කියන්නේ දෙක සමානයි. දෙකේ පළවෙනි බල. එතකොට මේ පැත්තේ දෙකේ බිඳුවෙනි බලනේ. මේ පැත්තේ දෙකේ පළවෙනි බල. එතකොට මෙතන 2යි. එතකොට මේක දෙකේ පළවෙනි බලයම එකක් වෙනවා. එතකොට මේ දෙකේ බිඳුවෙනි බලයම දෙකක් කියන්නේ දෙකේ පළවෙනි බලය 1යි. එතකොට ඒකයි මේ පැත්ත දෙකක් මේ පැත්තට යද්දී 1 වෙන්නේ. එතකොට මෙතන 1යි මෙතන 1යි කීයද? 2යිනේ. දෙකක් ලියන්න බෑ අනිත් පැත්තට යනවා. එතකොට එකක් වෙනවා. මෙතන බිඳුව දාන. මෙතන 1යි මෙතන කීයක් වෙන්නේ? 1යි බිඳුව. තුන්වෙනි එක තමයි මේක.
එකයි 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 එකතු කරපුවම කීයද? 3යිනේ. 3ක් ලියන්න පුළුවන් අපිට බෑ. තියන්න පුළුවන් උපරිම ගාන කීයද? 1යි. ඒතකොට එකක් ලියා ගන්නවා මෙතන. තව කීයක් ඉතුරු වෙයිද? දෙකක් ඉතුරු වෙයි. දෙකක් ඉතුරු. ඒ දෙක යවනවා අනිත් පැත්තට. එතකොට කීයක්ද වෙන්නේ? එකක්. එතන කීයද? එතන බිංදුවනේ තියෙන්නේ ඔක්කොම. එතන මේ බිංදු 3යි මෙතන 1යි. 1යි. තේරුණා නේද? එකේ එක තුනක් එකතු කරපුවාම 3යිනේ. උපරිම ලියන්න පුළුවන් කීයද මෙතන 1යි. එතකොට තව කීයක් ඉතුරුද? දෙකක්. ඒ දෙක යවනවා අනිත් පැත්තට. එතකොට එකක් වෙනවා. එතන 1යි මෙතන බිංදුවනේ තියෙන්නේ. 1යි. 1යි. මෙන්න මේ සම්බන්ධතාවය තමයි මේ එකතු කරන්නේ ඕන. එතකොට මේක ඊළඟ කොටසේ තියෙන මේ දීමේ සංඛ්‍යා අඩු කිරීම කොටස. මේක එකතු කිරීමට වඩා ලේසියි. අපි උදාහරණ දෙක තුනක් බලමුකෝ. මේක කියනවා මොකද්ද? 1යි 1යි බිංදුවෙන් අඩු කරන්න කියලා 1යි. දෙකේ පාදෙන් ලියලා තියෙන්නේ. කොහොමද කරන්නේ? දැන් බිංදුවෙන් එකක් අඩු කරන්න බෑනේ. එතකොට මේ දෙකේ බලවලින් ලියාගත්තොත් තමයි මෙතන දෙකේ බිංදුවෙනි බල, මෙතන දෙකේ පළවෙනි බල, මෙතන දෙකේ දෙවෙනි බල. මොනෙන් ලියලා තියෙන්නේ? ඊට පස්සේ අපිට බිංදුවෙන් එකක් අඩු කරන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? මේ පැත්තේ එකක් මෙහාට ගන්න. එතකොට මොකද වෙන්නේ? දෙකේ දෙවෙනි බලේ එකක් මේ පැත්තට ගන්න. එතකොට මෙතන එකක් ගන්නවා මෙහාට. එතකොට මොකද? අනේ එකතු කරද්දි මොකද උනේ? මේ පැත්තෙන් තමයි මෙහාට ගත්තේ. එකක් දෙකක් දැම්මා මේ පැත්තට මොකද උනේ? එකක් වුණා. ඒ වගේ තමයි එකක් මේ පැත්තෙන් ගත්තාම මෙහාට මොකද වෙන්නේ? ඒක දෙකක් වෙනවා. ඇයි ඒ? දැන් දෙකේ පළවෙනි බලය කියන්නේ කීයද? 2යි. එතකොට දෙකක් වෙන්නේ කොහොමද? එතකොට අනිත් පැත්තට ගත්තාම දෙකක් වෙන්නේ කොහොමද? දෙකේ බලය එකක්. එතකොට දෙකේ බිංදුවෙනි බලය කියන්නේ කීයද? 1යි. එතකොට 1යි 1යි 2යි. එතකොට දෙකේ එකක් අනිත් පැත්තට ගත්තාම දෙකේ බිංදුවෙනි බල කීයද? 2කට සමාන වෙනවනේ. ඔය සම්බන්ධ වෙනවා. ඒකෙන් නම් මොකද වෙන්නේ? එතකොට මේ පැත්තෙන් දෙකේ එකේ බලයක් මෙහාට ගත්තාම දෙකක් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන තියෙන්නේ 2. දෙකේ එකක්. එතකොට දැන් දෙකනේ තියෙන්නේ. දෙකෙන් එකක් අඩු කරපුවම කියන්නේ 1යිනේ. මෙතන කීයක් තියෙනවද? 1 නෙමෙයි. අපි මේ පැත්තට ගත්තානේ ඒක. එතකොට තියෙන්නේ කීයද? 0යි. මෙතන එක මෙහෙමම තියෙනවා. උත්තරේ මේක. ඊළඟට මේ දෙවෙනි ගානත් බලමු. ඒ කියන්නේ මොකද්ද? 1යි 1යි 0.1 අඩු කරන්න කියන 1යි 1යි 1 දෙකේ පාදින් ලියත්. කොහොමද එන්නේ අඩු කරපුවා? එක එකක් කිය 0යි. එතකොට මෙතන බිංදුවේ එකක් අඩු කරන්න තියෙනවා. බිංදුව එකක් අඩු කරන්න බැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ පැත්තේ මේ දෙකක් ගන්න. මේ පැත්තේ එකක් මේ පැත්තට ගත්තාම මොකද වෙන්නේ? දෙකක් වෙනවා. කලින් කිව්වනේ. ඇයි එහෙම වෙන්නේ කියලා? එතකොට දෙකෙන් එකක් අඩු කරපුවම කීයද? 1යි. මෙතන තියෙන්නේ ආයි කීයද? 0යි. ඇයි අපි කලින් මෙතන තිබ්බ එක මේ පැත්තට ගත්තානේ. එතකොට මෙතන 0. එතකොට 0 එකක් අඩු කරන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි මේ පැත්තෙන් එකක් ගන්න ඕනේ මෙහෙට. එතකොට මේ පැත්තෙන් එකක් ගත්තාම ආයි මෙහාට දෙකක් වෙලා තමයි යන්නේ. එතකොට දෙකෙන් එකක් අඩු කරපුවම 1යි. ඊට පස්සේ මෙතන කීයක්වත් තිබ්බද නැහැ. එතන තිබ්බ එක අපි මේ පැත්තට ගත්තා. එතන 0. එතකොට මේක තමයි උත්තරේ. හැම වෙලේම මෙතන යටි දෙකේ පාදින් ලියලා තියෙන කියලා කියන්න දෙක කියලා ලියන්න. මොන එක තමයි මේ පාඩමේ කතා කරන්නේ.